everybody. ඔන්න දැන් මම ඉන්නේ හරියටම බර්ජ්මන් මෙට්‍රෝ එකේ. බර්ජ්මන් මෙට්‍රෝ එකේ ඉඳලා අපි අද යන්නේ ඩුබායි වල තියෙන පරණම මෝල් එකකට. ඒ තමයි බර්ජ්මන් මෝල් එක. මේක පරණයි කියලා කිව්වට 1991 තමයි හදලා තියෙන්නේ. හරි. වැඩි විස්තර ඕනේ අපි යන් ඇතුළට. ඉතින් අද ඉරිද දවසක් ඒ හින්දා මෝල් එක හරිම බිසි. පොඩි අය කම්පිටිෂන් එකකුත් තිබ්බා. ඉතින් ඔය අතරින් පතරින් මේ මැද්දෙන් අපි යන්නේ දෙයක් හොයාගෙන. ඒ අතරේ මෙන්න මේ වගේ චොක්ලට් කැන්ඩි අනම් මනම් දැක්කහම I think අපිව ඩිස්ට්‍රැක්ට් වෙනවා. මේ තියෙන මැජික් ප්ලැනට් එක. ඉතින් මේක පොඩි ළමයින්ට සෙල්ලම් ලෝකයක් පාරාදීසයක්. අපේ වීඩියෝ එකේ ඉස්සරහට තියෙනවා මේකේ ඇතුලේ කරපු වීඩියෝස් ටික. ඉතින් මේ තියෙන වොක් සිනමා එක. ඒකෙත් දේවල් ටික ඉස්සරහට තියෙනවා. ඔන්න ඉතින් මං කියනවා වගේ අර ඈත පේන්නේ බී හයිව් එක. අපි මෙච්චර වෙලා හොයා හිටපු තැන තමයි මේක. ඉතින් ලස්සන ඇම්බියන්ස් එකක් තියෙනවා. අද ඉරිදා දවසේ චුට්ටක් සෙනග වැඩි. මෙතනට එන්න කලින් අපි රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ QR එක ස්කෑන් කරාට පස්සේ තමයි අපිට ඇතුළට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන කෝවර්කින් ස්පේස් එකක්, ඒ වගේම ප්ලේ සෝන් එකක්, මෙතන Wi-Fi available වෙලා තියෙනවා. එතකොට ලස්සන සීටින් ඒරියා එකක් තියෙනවා. ඕනම ෆවුන්ඩර් කෙනෙකුට, ස්ටාර්ට්අප් කරන කෙනෙකුට බිස්නස් අයිඩියා එකක් බ්‍රේන්ස්ටෝම් කරන්න, ඒ වගේම මීටින් එකක් ගන්න මෙතන ලස්සන පොට් එකක්. හැබැයි මම මේ කියන දේවල් ඔක්කොම මේ පහළ ඒරියා එකේ නෙමෙයි. අපි ඇතුළට ගියාට පස්සේ එතන තමයි තියෙන්නේ. හරි. මේ වෙලාවෙදී නම් අපිට ඇත්තටම පාර පොඩ්ඩක් වැරදිලා මේ ඇතුළට යන්න හදන්නේ. මොකද මේක අපි ආපු ෆස්ට් ටයිම් නිසා. මේ ඊට පස්සේ අපි දැක්කා හරියටම එන්ට්‍රන්ස් එක කොහෙද තියෙන්නේ කියලා. දැන් අපි එන්ට්‍රන්ස් එක දිහාට යන ගමන් ඉන්නේ. මේ තියෙන එන්ට්‍රන්ස් එක අන්න පේනවා කෝවර්කින් සෝන් එක. ඉතින් මෙතනින් ඇතුළට තමයි යන්න ඕනේ. යා අපි යා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අර මං කිව්වේ QR කෝඩ් එක ස්කෑන් කරාට පස්සේ දොර ඇරෙනවා. අපිට ඇතුළට යන්න පුළුවන්. ඒකයි කලින් රෙජිස්ටර් වෙන්න ඕනේ. එතකොට අපි දැක්ක පහළ මලිලා සෙට් එකක් මේ පර්ෆෝම් කරන්න බලාගෙන ඉන්නවා. ඒකෙන් පස්සේ ඔන්න අපි යනවා දැන් අපිට ඉඳ ගන්න තැනක් බලන්න. හරිම ලස්සන ස්ට්‍රක්චර් එකක් තියෙන්නේ. අර මම ඔයාලට කිව්වා වගේ බලන්න මෙතන කට්ටිය තම තමන්ගේ ලැප්ටොප්ස් ගෙනල්ලා, එතකොට යාළුවෝ එකතු වෙලා එයාලගේ බිස්නස් අයිඩියාස් ගැන මීටින්ස් ඒ දේවල් මෙතන සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේක හරිම ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි විදියට තමයි හදලා තියෙන්නේ. ඔන්න අපි දෙන්නත් ඒ ඇස්සේ ඉන්නවා. ඉතින් අපි තැනක් හොයා ගිහිල්ලා අන්තිමේදී තැනක් ඔන්න හම්බුණා. ඊට පස්සේ අපි අපේ වැඩ වගේක් කරන්න ගත්තා. මේ වනම් ඉතින් ඉන්ස්ටාග්‍රෑම් එකට කරපු වැඩ. ඊ හයිව් එකේ වැඩ ඉවරයි. දැන් අපි යනවා අපේ ඊළඟ මිෂන් එකට. අපි දැන් යන් කණ්ඩ නිල් පොටයිනේ විශ්ව දේවාලයට. ඒ තියෙන ළමයාගේ දක්ෂතාව. මෙන්න මේ ලෝකා කියන සියල්ලට සුපර්බ් කියලා කිව්ව මලයාලම් මොකක්ද? මේ වීඩියෝ එක වොයිස් කරද්දි මම ලෝකා ෆිල්ම් එක බලලා ඉවරයි. මම ඔයාලටත් රෙකමන්ඩ් කරනවා ඒක බලන්න කියලා. රයිට්. මේ තියෙන මැජික් ප්ලැනට් එක මම කලින් කිව්වනේ අපි මේකේ ඇතුළට යනවා කියලා. ඉතින් දැන් අපි යන් ඇතුළට. හැබැයි පොඩි ළමයෙක් එක්ක ගියොත් ඉන්නම් එයාව මෙතනින් ගලව ගන්න ටිකක් අමාරු වෙයි. ඔයාලම බලන්නකෝ.
රයිට්. ඔන්න ඒ මග විස්තර ඔක්කොම බලලා දැනුයි අපි හරියටම කන්න එන්නේ. අද අපි පොපීස් එකෙන් කන්න හිතුවා. ඉතින් කෑම එක රෙඩි වෙනකන් අපි පොඩි චට් එකක් දාගෙන ඉන්න කියලා හිතුවා. එතකොටම මම දැක්කා අපේ කෑම එක රෙඩි වෙලා තියෙනවා. ඒක තමයි මම ඔය පෙන්නන්නේ. ඉතින් අක්කා ගිහිල්ලා කෑම එක අරගෙන ආවා. දැන් ඔන්න අපි ඒක භුක්ති විඳින ගමන් ඉන්නේ. අක්කා මොනවා හරි කියනවා යා පොඩ්ඩක් නටනවා. හැබැයි මගේ අවධානය තියෙන්නේ කෑම එකේ. යන්නේ චුට්ටි කොට්ටිකෝ කඩේ